අද මම පෙන්වන්න යන්නේ නුවරඑළිය ගිහිල්ලා නතර වෙන්න ඉන්න අයට නතර වෙන්න පුළුවන් තැනක් ගැන. නුවරඑළිය ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 8ක් වගේ දුරින් තමයි තියෙන්නේ. හග්ගල මල්වත්තට පහළින් තමයි තියෙන්නේ. කිලෝමීටර් 8ක් වගේ දුර නිසා ඕන වෙලාවක නුවරඑළිය ටවුන් එකට උනත් යන්න පහසුකම් තියෙනවා මෙතන ඉඳලා. මෙතන ඉස්සරහම තියෙන්නේ ෆැමිලි රූම් එකක්. මේ වෙලාවේ කට්ටිය ඉන්න නිසා මට ඒක පෙන්වන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම ඇතුලේ තියෙන රූම් වල තත්ත්වය පෙන්වන්නම්. මේ තියෙන ඉස්සරහම තියෙන බෙඩ්රූම් එක හොඳ පිරිසිදු කාමරයක් තියෙනවා. ඒ වගේම ලොකු ඉඩකුත් තියෙනවා මේ රූම් එකේ. ඕනනම් බිමට මෙට්ටයක් උනත් දාගෙන තව කෙනෙකුට නිදා ගන්න පුළුවන් ලොකු ඉඩක් මේකේ බලා ගන්න පුළුවන්. මේ රූම් එකටම ඇටච් බාත්රූම් එකක් බලා ගන්න පුළුවන්. පිරිසිදුව තියෙනවා. ඒ වොෂ්රූම් එකත් ටයිල් කරලා පිරිසිදුව තියෙනවා. ඒ වගේම හොට් වෝටර් පහසුකමුත් මේ රූම් එකටම තියෙනවා. මේ තියෙන දෙවෙනි බෙඩ්රූම් එක ඒකෙත් ලොකු ඉඩක් තියෙනවා. හැබැයි මේකට බාත්රූම් එකක් නෑ. ලොකු ඉඩක් තියෙන නිසා තව කෙනෙක්ට උනා මෙතන මෙට්ටයක් දාලා නිදා ගන්න පුළුවන් විදිහේ ලොකු ඉඩක් තියෙනවා. මේ තියෙන තුන්වෙනි බෙඩ්රූම් එක. මේ රූම් එකෙත් ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම පිරිසිදුව තියෙනවා. මේ බෙඩ්රූම් එකටත් වොෂ්රූම් එකක් නැහැ. වොෂ්රූම් නැති බෙඩ්රූම් දෙකටම තියෙන මේ වොෂ්රූම් එක මේක පිරිසිදුව තියෙනවා. ටයිල් කරලා තියෙනවා. හොට් වෝටර් පහසුකමුත් මේ වොෂ්රූම් එකටම තියෙනවා. මෙතන හොඳ ඉඩ පහසුකම් තියෙන පිරිසිදු කිචන් එකක් තියෙනවා. ගෑස් සිලින්ඩරයක් අරගෙන ගියොත් අපිට උයාගෙන උනත් කන්න පුළුවන්. කිචන් එක පිටිවැසට වෙන්නම අපිට ලීස් කොටු කැරට් කොටු වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. මේකේ රූෆ් টොප් එකක් තියෙනවා. මේක මෙතන ඉඳලා ඉස්සරහ බැලුවත් ලස්සන කඳු වලල්ල බලා ගන්න පුළුවන් අපිට. ඒ වගේම පිටිවැස බැලුවත් හග්ගල කන්ද, ඒ වගේම එළවලු කොටු වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ලස්සන කඳු වලල්ලකින් වට වෙලා තමයි මේ තැන තියෙන්නේ. මේ පහළ වැඩෙන නම්බර් එකට කතා කරලා ඔයාලට පුළුවන් මේ තැන අඩු ගානකට ගන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මේ නම්බර් එක දාන්නම්. යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. යාළුවන්ටත් මේක වැදගත් වෙයි.